hello guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. මට හිතුණා ඔයාලට vlog එකක් අරන් ආවොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ දැන් දවස් 2-3කට කලින් මම ටවුන් ගියා. එතකොට මට ඕන කරන බඩු ටිකක් අරන් ආවා. ඉතින් අපි දැන් ඒ ටික බලමු. මම මේ පොත නම් ගත්තේ වචන පාඩම් කරන්න ලියලා. ඒක ඒ තරම් ගාණක් උනේත් නැහැ. තව බඩු ගොඩක් ගත්තා. ගොඩක් කියන ගොඩක්මත් නෙමෙයි. ඊට පස්සේ ස්ටිකි නෝට් දෙකක් ගත්තා. මේ තියෙන්නේ මෙමෝ පෑඩ් එකක්. මේක ටිකක් ගණන්. ඒකේ ඩිසයින් එක ලස්සන නිසා වෙන්නේ නැති. ඊට පස්සේ කළු, රතු, නිල් වලින් පෑන් ගත්තා. මේක හයිලයිට් පෙන් එකක්. ඒකත් එච්චර ගණක් උනේ නෑ. වයිට් එක්ස් එකකුත් ගත්තා. ඊට පස්සේ පැන්සල් දෙකකුත් ගත්තා. මම මේක මුලින් හිතුවේ පෑනක් කියලා. හැබැයි ගෙදර ආවට පස්සේ තමයි දැක්කේ මේක පැන්සලක් කියලා. කමක් නෑ ඉතින්. ඒක ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ පෑන් ගත්තා. පාට 3කින් මම ගත්තා 2 ගානේ. ඒ වර ලියලා මකන්න පුළුවන් පෑන්. කහ පාටයි මට මතක තියෙන්නේ රෝස පාටයි. දැන් පාටිනුයි තමයි ගත්තේ. ඔයගොල්ලෝ බලනවා ඉතින් මම මේ හැම එකකින්ම 2 ගානේ අරන් තියෙන්නේ ඇයි කියලා. මම මේව ගත්තේ අපේ නංගිටත් එක්ක. ඔන්න අන්බොක්සින් වැඩේ ඉවරයි. ඊට පස්සේ මම ටිකක් තවල් වෙලා හිතුවා පාඩම් වැඩ ටිකක් කරත් හොඳයි කියලා. මම මේ කරන්න හදන්නේ to do list එක ලියා ගන්න එක. එතකොට මට ලේසි මොනවද කරන්න තියෙන කියලා අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහනේ. ඒ නිසා ඉස්සෙල්ලම to do list එක ලියාගත්තා. මේක ලියන ගමන් මම ඔයාලට තව පුංචි දෙයක් කියන්න. මගේ YouTube channel එකේ මේ වෙනකොට subscribersලා 70ක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේක මගේ ලොකු ආසාවක් වෙලා තිබුණේ YouTube channel එකක් පටන් ගන්න එක. ඉතින් ටිකෙන් ටික මගේ YouTube channel එක grow වෙනකොට මට ගොඩාක් සතුටුයි. ඉතින් ඕගොල්ලන්ටත් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන වීඩියෝස් මම ඉස්සරහටත් කියන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. to do list එකත් හදලා ඉවරයි. ඒකත් එහෙනම් අපි මේසෙන් තියාගෙන අපි වැඩ කරන්න පටන් ගමු. මට නෝට් එකක් ලියා ගන්න තිබුණා. ඉතින් මම දැන් මේ හදන්නේ ඒක ඉස්සෙල්ලම ලියලා ඉවර කරන්න. මගේ වීඩියෝ වල කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෝට් නෝට් හදන විදිහේ වීඩියෝ එකකුත් අරන් එන්න කියලා තිබුණා. ඉතින් මම ඒ වීඩියෝ එකත් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒකත් මම ඉක්මනටම අරගෙන එන්න. ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන් වෙයි. මම පාඩම් කරන වෙලාවට මගේ මේසේ තියෙන පෑන් පැන්සල් එහෙම ওই මැදින් අත දදා උස්සන් යන්නේ අපේ නංගි. ඒක එච්චර ගණන් ගන්න එපා. හරි එහෙනම් අන්න ඒ වැඩෙත් කරලා ඉවරයි. ඊට පස්සේ මට හිතුණා මේ පොතට කවරයක් දැම්මොත් හොඳයි කියලා. ගෙනාපු කවරත් ඉතුරු වෙලා තිබුණා. ඒවා ඩිමයි කොළ. අපි එහෙනම් දැන් මේ පොතට කවරයක් දාමු. මේ ඩිමයි කොළ ලොකුත් වැඩි. මගේ පොත් මේසේ ඉඩත් නැහැ ඒවා දිග අරින්න.
මං සෑහෙන වෙලා කල්පනා කරා පොතට දාන්නේ කහ පාටද රෝස පාටද කියලා. කොහොම හරි අන්තිමේදී රෝස පාට දානවා කියලා හිතුවා. මොකද එකෙන් කෑල්ලක් කපලා අයින් කරලා තිබුණේ. කහ පාට එක තනිකොළ එක පොඩ්ඩක්වත් කපලා තිබුණේ නැහැ. ඒ නිසා මට හිතුණා රෝස පාට ඒක ඉවර වෙන්නම ඒකෙම දානවා කියලා. පොතට කවර දාන විදිහ නම් වීඩියෝ කරේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් පොතට කවර දැම්මට පස්සේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම පොතට කවර දැම්මට පස්සේ. මට ඊළඟට තිබුණේ පොඩි පොතක් හදන්න. මේ පොත හදන අයිඩියා එක ගත්තේ මම යුනිවර්සිටි නිව් YouTube channel එකේ අක්කගෙන්. ඒ අක්කගේ වීඩියෝ එකක් බලලා තමයි මට හිතුනේ මේ පොත හදන්න ඕනේ කියලා. ඔයාලත් ගිහින් ඒ වීඩියෝ එක බලන්න. ඒකෙන් තමයි මම මේ අයිඩියා එක ගත්තේ. මටත් හිතුනේ පොත හදලා බලන්න ඕනේ කියලා. මේ පොත හදන්න ඕන කරන හැමදේම මං ගාව තිබුණ නැහැ. print outs එහෙම ගත්තේ නැති නිසා මම මේ පොතෙන් පොඩ්ඩයි හදලා ඉවර කරේ. පොත සම්පූර්ණයෙන් හැදුවාම ඔයාලට අනිවාර්යෙන් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මෙතන තියෙන්නේ පොඩි කොටසක් විතරයි. මෙන්න මේ විදිහට highlight එකෙන් පිටුවේ දෙපැත්තේ ඩිසයින් එක ඇඳගත්තා. ඊට පස්සේ මෙන්න මේකෙන් තමයි ඊටු ඩිසයින් එක කරන්න තියෙන්නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ලොකුවට වීඩියෝ ගත්තේ නැහැ. මම අනිවාර්යෙන් ඔයාලට පොත හදලා ඉවරනහම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම එදා දවසේ පොතේ හැදුවේ මෙච්චරයි. තාම පොඩ්ඩක්වත් නැහැ. ඉතින් මම සම්පූර්ණයෙන් හදපුවම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඊට පස්සේ ටිකක් හවස් වෙලා මෙන්න මෙයාගේ කෝලම් ටිකකුත් ඉතින් බලාගෙන හිටියා. ඔයාලටත් පෙන්වන්න ඕනි කියලා හිතුන නිසා මම ඉතින් වීඩියෝ එකකුත් ගත්තා. මම මගේ ජීවිතේ තව ගොඩාක් ආස කරන දෙයක් තමයි හවසට මේ ලස්සන හස දිහා බලාගෙන ඉන්න එක. එහෙනම් ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඉක්මනට ඔයාලට තව අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.